ඒ ලෙවල් 2008 අවුරුද්දේ මගේ ඉගෙන ගත්ත පුතෙක් හිතා ගන්න පුළුවන් නේ මා ගැන. ලංකාව ඇතුලේ ඇක්ටිං කන්සල්ටන්ට් කෙනෙක් විදියට කොළඹ ජෙනරල් හොස්පිටල් එකේ වැඩ කරන්නේ. අයියට ෆස්ට් ෂයි එකේ එස් එක කල්ලු ෆිසික්ස් තිබුණේ. ඊට පස්සේ තර්ඩ් ෂයි එකේ තමයි ඒ තුනක් අරගෙන එයා මෙඩිසින් ඉති. මේ පුතත් එක්කම තමයි එකම අවුරුද්දේ දෙන්නම කළේ පස්සේ. දැන් අයියා ડોක්ටර් කෙනෙක් ඩෙන්මාර්ක් වලලු ඉන්නේ. ඉතින් මේ පුතා කායික රෝග විශේෂඥවරයෙක් වෙන්න ඕස්ට්‍රේලියාවේ පුහුණුවට යනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න වැඩ කරනවා කියන එක ලොකු ඉලක්කයක්. දැන් අවුරුදු 17කට කලින් තමයි එක්සෑම් එක ලියුවේ. හැමදාම ආවා එක දවසක් මගේ ඇරෙන්න ඇති අසනීපයකින්ද. ඒ ආවේ නැති එකත් ලොකු පාඩුවක් විදිහට දැනුණා. වැදගත්ම දෙයක් තමයි එක්සෑම් එකේදී කන්සිස්ටන්ට් වෙන එක. එක්සෑම් එකකට ප්‍රිපෙයාර් වෙද්දී කම්ප්ලිකේට් කරන්නේ නැතිව සරලව ඇඟට දැනෙන්නේ නැති වෙන්න ඒ ගණන් හැදීමේ ඒ පොටෙන්ෂල් එක තමන්ගේ ඉම්ප්‍රූව් වෙනවා. පිළිවෙලට මුල ඉඳන් සර්ගේ ක්ලාසස් වලට සහභාගී වුණා. සර් පිළිවෙලට සිලබස් එක ඉවර කරනවා. අන්තිම මොහොතේ වැඩිපුර කරන්න කියලා ඉතිරි කරගන්නේ නැහැ. ඒ ලෙවල් එක්සෑම් එක පාස් වෙන්න ඕන කියන ඒ ට්‍රැක් එකට සතිය ගානේ සර් අලුතෙන් අපිට මොටිවේෂන් එකක් දෙනවා. මට ඒ කාලේ ලව් අෆෙයාර් එකක්වත් හෑන්ඩ් ෆෝන් එකක්වත් කම්පියුටර් එකක් ඒවා මොකුත්ම මම පාවිච්චි කරෙත් නැහැ. මේ දැන් සමාජයේ ඩිස්ට්‍රැක්ෂන්ස් වැඩි. හැබැයි ඒ ඩිස්ට්‍රැක්ෂන්ස් වලට අහු වුණොත් තමන්ට පස්සේ කාලේ පසුතැවිලි වෙන්න වෙනවා. මගේ පන්ති වල ඒ ලෙවල් 2008 අවුරුද්දේ මගේ ඉගෙන ගත්ත පුතෙක් හිතා ගන්න පුළුවන් නේ මා ගැන. තර්ස්ටන් එකට ගිහලා ඊට පස්සේ ආයි ඕ ලෙවල් ඒ ලෙවල් වලට මෙහා ආවනේ. ගම්පහ බණ්ඩාරනායකට ඇවිල්ලා ඒකෙන් ඒ ලෙවල් කරලා ඒ තුනක් අරගෙන ඒ අවුරුද්දේ මේ පුතාගේ අයියත් එයා ෆිසික්ස් අරේ මේ පාවෙලා ඉඳලා තර්ඩ් ෂයි එකේ තමයි ඒ තුනක් අරගත්ත යත් නේ. දෙන්නම අයියට ෆස්ට් ෂයි එකේ එස් එක කල්ලු ෆිසික්ස් තිබුණේ. ෆිසික්ස් මුලික එස් එකක් තිබිලා ඊට පස්සේ තර්ඩ් ෂයි එකේ තමයි ඒ තුනක් අරගෙන එයා මෙඩිසින් ඉති. මේ පුතත් එක්කම තමයි එකම අවුරුද්දේ දෙන්නම කළේ පස්සේ. මේ පුතා එතකොට ෆස්ට් ෂයි එකෙන් පන්ති ගානට සෙට් වෙලා දිගට කළා. අරයා තර්ඩ් එකේ ඇදලා රිවිෂන් එහෙම ඇවිල්ලා කරගත්තා. අයියා ડોක්ටර් කෙනෙක් ඩෙන්මාර්ක් වලලු ඉන්නේ. මේ පුතත් දැන් ඇත්තටම ලංකාව ඇතුලේ ඇක්ටිං කන්සල්ටන්ට් කෙනෙක් විදියට ජෙනරල් හොස්පිටල් එකේ වැඩ කරන්නේ. පේරාදෙණිය වෛද්‍ය පීඨයට ගිහිලා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න වැඩ කරනවා කියන එක ලොකු ඉලක්කයක්. ලේසි පාසෝ දෙයක් නෙමෙයි. ගොඩක් අප කරන්න ඕන මහන්සි වෙන්න ඕනේ ඒ වෘත්තිය තුල. ඉතින් මේ පුතා කායික රෝග විශේෂඥවරයෙක් වෙන්න තමයි ඕස්ට්‍රේලියාවේ ඒ පුහුණුවට යනවා. ඉතින් අපි ඉගෙන ගත්ත දරුවෝ වගේ ගොඩක් ඉන්නවා. ඒ පුතා මේ මාව බලන්න ඉන්ටර්වල් එක ආපු නිසා මම කිව්වා ඉතින් මේ කතාව කියනකොට ඕගොල්ලන්ටත් හොඳයිනේ. මේ දින ණය දැක්කම දිනන්න හිතෙන්නේ. ඒ වගේ බලාපොරොත්තු තියෙන දරුවෝ මේවා ඇති. ඉතින් ඒ ඉලක්කයට යන්න පිළිවෙලට දිගට පන්ති ඇවිල්ලා කරගෙන ගිය මේ විශේෂඥ වෛද්‍යවරයාට දැනෙන දේ කියනකොට ඔයාලටත් ඒ පොසිටිව් වයිබ් එකක් මෙතන ඇති වෙනවනේ. ඉතින් මේ පුතා දැනෙන දේ කියයි මේ මයික් එකෙන්ම තමයි කතා කරන්න වෙන්නේ. මම ඇත්තටම ගිය සතියේත් ආවා සර්ව හම්බ වෙන්න කතා කරලා යන්න මෙහෙම ෆොරින් ට්‍රේනින් යන්න කලින් අද අවස්ථාව හම්බ වුණා සර් එක කතා කරලා යන්න. එතකොට සර් කිව්වා වගේ මම 2008 ඒ ලෙවල් එතකොට මෙතන නෙමෙයි ක්ලාස් එක තිබුණේ ගම්පහ සමාධි ආයතනයේ. දැන් අවුරුදු 17කට කලින් තමයි එක්සෑම් එක ලිව්වේ. 2006 ඒ ලෙවල් පළවෙනි දවසේ ඉඳන් ඒ ලෙවල් පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන් එක්සෑම් එක වෙනකන් ක්ලාසස් නවත්තනකන් අන්තිම දවස වෙනකම්ම එක දිගටම හැමදාම ආවා. එක දවසක් මගේ ඇරෙන්න ඇති අසනීපයකින්ද. එදත් ඒ ආවේ නැති එකත් ලොකු පාඩුවක් විදිහට දැනුණා. වැදගත්ම දෙයක් තමයි එක්සෑම් එකේදී කන්සිස්ටන්ට් වෙන එක. එක්සෑම් එකකට ප්‍රිපෙයාර් වෙද්දී එතකොට හැම දවසෙම එකම විදිහට වැඩ කරන්න ඕන. අතරින් පතර අපහසුකම් එයි. හැබැයි වැඩි දවස් ගාණක් එක විදිහකට වැඩ කරන්න ඕන. එතකොට 2008 A level exam එක මමයි මගේ සහෝදරයයි දෙදෙනාම හොඳට සමත් වෙලා දෙන්නම මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා දැන් ඒ අවස්ථාවේ ඉන්න මට්ටමට වඩා සෑහෙන ඉහළ මට්ටමක දැන් මේ වෙද්දි ඉන්නවා. මම සතුටු වෙනවා. පුසැල්ල සර්ගේ ක්ලාසස් ගැන විශේෂයෙන් කිව්වොත් අයියයි මමයි දෙන්නම අපි දැන් මේ වෙද්දි යුනිවර්සිටි එකේ ලෙක්චරර්ස්ලා ඊට පස්සේ එතනින් එහාට පෝස්ට් ග්‍රැජුවේට් ලෙවල් එකේ කන්සල්ටන්ට්ස්ලා එක්සෑම්ස් වලට උගන්වන ලෙක්චරර්ස්ලා ඔය ඔක්කොම ගත්තාම මමයි අයියයි ගොඩාක් ගරු කරන සර් කෙනෙක් තමයි පුසැල්ල සර්. එතකොට ඒක වෙන්න ප්‍රධානම හේතු කීපයක් තියෙනවා. අංක 1 A level ස්ටුඩන්ට්ස්ලා විදිහට ගත්තොත් මේ කාලේ ඔයාලට ප්‍රධානම දේ තමයි සිලබස් එක කම්ප්ලිකේට් කරන්නේ නැතිව සරලව මුල ඉඳන් පිළිවෙලට පටන් ගත්ත කෙනෙකුට ඇඟට දැනෙන්නේ නැති වෙන්න තේරෙන විදිහට සර් කියලා දෙනවා. සහ එතකොට මේ විෂය හොඳට තමන්ගේ මතකයේ තමන්ට හැකියාව, ඒ කියන්නේ ගණන් හදනවා කියන්නේ මේක මතක ශක්තිය විතරක් නෙවෙයි, පාඩම් කරලම කරන්න පුළුවන් එකක් නෙවෙයි.
ඒ ගණන් හැදීමේ ඒ පොටෙන්ෂල් එක තමන්ගේ ඉම්ප්‍රූව් වෙනවා. පිළිවෙලට මුල ඉඳන් සර්ගේ ක්ලාසස් වලට සහභාගී වුණාම. එතකොට අංක 1 තමයි සර් පිළිවෙලට සිලබස් එක ඉවර කරනවා. අන්තිම මොහොතේ වැඩිපුර කරන්න කියලා ඉතිරි කරගන්නේ නැහැ. වැඩි අනවශ්‍ය කතා නැහැ. දැන් මේ කාලේ දකින්න හම්බ වෙනවා අනවශ්‍ය කතා වැඩිපුර තියෙන පන්තිවල. එතකොට අනවශ්‍ය කතා අඩු සිලබස් එක පැහැදිලිව ඉවර කරන විශ්වාසයක් තියන්න පුළුවන් ගුරුවරයෙක්. ඒක අංක 1 ඔයාලට වැදගත්ම එකක්. එතනින් එහාට සර් ෆිසික්ස් විතරක් නෙවෙයි. අතන ෆිසික්ස් තමයි සබ්ජෙක්ට් එක උගන්වන්නේ. හැබැයි සර්ගේ ඒ තියරිස් උගන්වලා ඒ අතරින් පතර සර් කතා කරන දේවල් ඔයාලගේ අනිත් විෂයන් දැන් මට නම් කෙමිස්ට්‍රි, බයොලොජි ඒ විෂයන් අනිත් ඒවටත් සෑහෙන උදව්වක් වුණා. මොකද ඒ සර්ගේ ක්ලාස් එකට ආවට පස්සේ අපේ තිබුණේ සෙනසුරාදා දවසක. එතකොට සෙනසුරාදා ක්ලාස් එකට ආපුවාම ඒ සතිය වැඩ කරන්න පුළුවන් මොටිවේෂන් එක ඇති වෙනවා. ඒ කියන්නේ සර්ගේ ක්ලාස් එකට සහභාගී වුණාම ඒ සතිය පුරාවට අනිත් විෂයනොත් උනන්දුවෙන් වැඩ කරගෙන යන්න. ඒ කියන්නේ Tamanට අර A level exam එක පාස් වෙන්න ඕන කියන ඒ ට්‍රැක් එකට සතිය ගානේ සර් අලුතෙන් අපිට මොටිවේෂන් එකක් දෙනවා. එතකොට ඒක ඒ සතිය පුරා කන්ටිනියු වෙනවා. එතකොට සර් සිලබස් එක ඉවර කරනවා සහ ඊට අමතරව මේ විෂය විතරක් නෙවෙයි අපිට A level කියන එක සම්පූර්ණයෙන් ජය ගන්නට ලොකු උදව්වක් වෙනවා. ඒ දෙන මොටිවේෂන් එක. ඊට අමතරව ඒක පස්සේ තේරෙන්නේ ඒක දැන් ස්ටුඩන්ට් කාලේ ඒක ලොකුවට තේරෙන්නේ නැහැ. ටිකක් පරිණත වුණාම ඒක තේරෙන එකක්. දැන් සමාජයේ ගත්තාම තමන්ගේ තියෙන වාහන තමන්ට මෙච්චර ගාණක් මාසෙකට හම්බ වෙනවා. ඔන්න ඔය වගේ නිකන් බොළඳ දේවල් වලින් මාකට් වෙන්න හදන අවස්ථාවක සර් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඒතකොට අපේ කාලේ ඒතකොට එක රයිවල්රීස් තියෙනවා. ඒතකොට සර්ට විරුද්ධව කතා කරන ගුරුවරු ඕන තරම් ඒ කාලෙත් හිටියා. හැබැයි කවදාවත් අපි දැකපු හොඳ සර්ගේ පරිණත ලක්ෂණයක් තමයි කවදාවත් තමන්ගේ ක්ලාස් එක ඇතුලේ ළමයි එක්ක වෙන කෙනෙක්ව අනිත් අය වගේ විවේචනය කරන්නේ නැහැ. හොඳ ජෙනියුයින් විදිහට ක්ලාසස් කරපු සර් කෙනෙක්. ඒ පෞරුෂය තමන්ට හරි වටින ලක්ෂණයක් ඒක. ඒතකොට ඒක තේරෙන්නේ පස්සේ. දැන් නෙවෙයි. ඔය හේතුන් නිසා මමයි මගේ සහෝදරයා මේ ළඟදිත් මම කතා කළා පුස්සල්ල සර්ව හම්බ වෙන්න එන්න ඕනේ කිව්වම මගේ සහෝදරයා ඉහේ ඩෙන්මාර්ක් වලින් ඉඳන් යා කිව්වා ඇත්තටම මේ දැන් ඉන්න සර්ලා එක ගත්තාම අපි මෙතෙක් හම්බ වෙච්ච සර්ලාගෙන් එයත් වැඩිපුරම ගරු කරන සර් කෙනෙක් තමයි පුස්සල්ල සර්. මගෙත් එහෙම තමයි. එතකොට ඒක ඔයාලට ඇත්තටම හොඳ වාසියක්. එතකොට මේ වගේ කාලයකදී සර්ගේ ක්ලාසස් වලට ජොයින් වෙන්න හම්බ වුණාම එන ඔයාලට ලැබෙන වාසි ගොඩයි. එතකොට සිලබස් එක ඉවර කරගන්න පුළුවන්. ඒ වගේම සර්ගේ ක්ලාස් එක අතරතුර දෙන වැදගත් පණිවිඩ මට මතකයි දැන් මතක් වෙනවා ක්ලාස් එක පටන් ගන්න කලින් පොඩි භාවනාවක් වගේ කට්ටියට කියනවා මේ අද දවසේ වැඩ කටයුතු ඒක සර් තාම කරනවා ඒක හරි වටිනවා. එතකොට ක්ලාස් එක ඉවර වුණාම එතකොට ඒ සර් ඒ ක්ලාස් එක වෙලේ ඒ කරන දේ අපිට වෙන අවස්ථාවකත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ඕන තරම් කියන්නේ ඒ ලෙවල් වලටත් වඩා ලොකු විභාගයකදී වුණත් ඔය සර්ගේ ඔය ඇප්ලයි කරන ඔය ටෙක්නික් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරනවා. එතකොට කෙනෙකුගේ ජීවිතේ සාර්ථක වෙන්න ඕන හොඳ අත්වැලක් සර් ලබා දුන්නා. ඒකයි මමයි මගේ සහෝදරයයි ඉහළින්ම ගරු කරන ගුරුවරයෙක් බවට සර් පත් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට මම මේ කතාවෙන් එතකොට දෙන්න ඕන පණිවිඩයක් තමයි A level exam එක ලේසි නෑ. එතකොට A level exam එක හොඳට කරගත්තොත් තමන් දැන් ඉන්න මට්ටමට වඩා පැහැදිලිවම තමන්ට හීනයක් වගේ තිබිච්ච මට්ටම් වලට යන්න පුළුවන්. පහසුවෙන් යන්න පුළුවන්. එතකොට A level මේ අවුරුදු දෙකමාර කාලය එතකොට මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. එක රටක ෆාමර්ස්ලා කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය අවුරුද්දට වැඩ කරන්නේ මාස 3යි. එතකොට ඒක යාළගේ සීසන් එක. ඒ සීසන් එක පුරා දවසක් ගත්තාම දවසකට පැය 16කට වඩා වැඩ කරනවා. එතකොට ඒ කට්ටිය මුළු අවුරුද්ද ඉතිරි මාස 9 ගෙවා ගන්න පුළුවන් මට්ටමේ සාර්ථක තත්වයකට ඒ මාස 3 උපරිම වැඩ කරලා ඒ මට්ටමට එනවා. ඒ කියන්නේ මගේ ජීවිතෙන් මම ගත්ත දෙයක් තමයි A level කියන්නේ මේ මම අවුරුදු දෙකමාර ඔයාලගේ එක සීසන් එකක්. මේ අවුරුදු දෙකමාර අර ගොවියන්ට මාස 3 සීසන් එක වගේ මේක ඔයාලගේ සීසන් එක. එතකොට මේ සීසන් එකේ දවසකට පැය 12 14 ඒ වගේ කැප වෙලා වැඩ කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලා දැන් ඉන්න මට්ටමට වඩා සෑහෙන ඉහළකට යනවා. මගේ උදාහරණයක් ගත්තොත් මම A level කාලේ මට ඒක සීසන් එකක් වුණා. මට ඒ කාලේ ලව් affair එකක්වත් හෑන්ඩ් ෆෝන් එකක්වත් කම්පියුටර් එකක් ඒවා මොකුත්ම මම පාවිච්චි කරෙත් නැහැ. එතකොට මේ දැන් සමාජයේ distractions වැඩි. හැබැයි ඒ distractions වලට අහු වුණොත් Tamanට පස්සේ කාලේ පසුතැවිලි වෙන්න වෙනවා. හැබැයි ඒ distractions වලට අහු වුණේ නැත්නම් ජීවිතේ සාර්ථකව දැන් අද මං ඉන්න තත්ත්වය ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේ ඔයාලට ජීවිතේ සාර්ථක කරගත්තොත්
පස්සේ කාලේ හැරිලා බලද්දි ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මේ අවුරුදු දෙකමාර සීසන් එකක් කියලා හිතාගෙන ඒකටම එක ඉලක්කයක් තියාගෙන A level ඒ තුනක් ගන්නවා. එහෙම නැත්නම් මෙඩිසින් හරි ඉංජිනේරින් යනවා. ඒ වගේ තමන්ගේ මොකක් හරි ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කයට මම යනවා කියලා හිතාගෙන මේ අවුරුදු දෙකමාර සීසන් එකක් කරගන්න. එහෙම කරගත්තොත් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ ටික තමයි ඔයාලට පණිවිඩයක් කියලා දෙන්න තියෙන්නේ. මම ඔයාලට සුබ පතනවා. A level exam එක ඉතා හොඳින් කරගෙන රටට වැඩදායි පුරවැසියන් වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා සර්ගෙත් ඉදිරි වැඩ කටයුතු වලට මම එක සිතින් සුබ පතනවා. විශේෂඥ වෛද්‍යවරයා අනාගතේ ඇවිල්ලා ලංකාවට ලොකු සේවයක් කරයි. ඉතින් ඒක හරි වටිනවා. ඉතින් රට ගැන තිබෙන හැඟීම දැන් අගය කරනවා කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවන්ගෙන්. නමුත් එහෙම යනකොට ඒගොල්ලන්ගේ හිතට දැනුණු ගුරුවරු ඉන්නෝනේ නේ. හිතට දැනුණ අය ඉතින් ඒ දැනුණ නිසා ඒ ඇවිල්ලා කතා කරලා යනවා. ඉතින් කොහොමත් අපි තමයිව රවට්ටලා නැහැ, අන්දලා නැහැ, බොරු කරලා නැහැ. ඉතින් ඕගලන්ටත් හැමදාම කිව්වේ මම තව අවුරුදු 20කින් හිතලා බලන්න කියලා. 21කදී ඕගොල්ලෝ බැලුවොත් මොකද වෙන්නේ කියලා. දැන් මේ පුතා 17කින් ඒලොල් කරලා 17කින් හැරලා බලනකොට තමන්ගේ ජීවිතේ ඉදිරි ගමනත් ස්ථාවරත්වයක් තියෙනවා. ලෝකේ ඕන තැනක ලොකු සැලරි වලට වැඩ කළ හැකි. ඕස්ට්‍රේලියාවේ ගියත් එහෙ නවත්ත ගන්න උත්සාහ කරයි. වැඩ කරගෙන යනකොට මේ වගේ විශේෂ චරිත ලොකු සැලරි දෙයි. ඒ වගේ තත්ත නිකන් ලැබෙන්නේ නැහැ. ඒ මහන්සිය ප්‍රතිඵල කැපවීමේ ප්‍රතිඵල. ඉතින් ඕගොල්ලන්ට බැරි දේවල් නෙමෙයි. ඉතින් මේ පුතාලත් ওই විදිහට ඕගොල්ලෝගේ ක්ලාස් එකේ වාඩි වෙලා ඉඳලා ඔය විදිහට අහගෙන ඉඳලා ඒ කාලෙත් ඔය රිසර්ච් ආපුවාම කියන්න ආපුවාම අපි කතා කරන්න දෙනවා ප්‍රතිඵල එහෙම. ඉතින් හරි වටිනවා. එහෙනම් අපි ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතා. අනාගතේ අලුත් දේවල් කරන්න ලංකාව නිරෝගීමත් රටක් කරන්න. මොකද නිරෝගීකමනේ අංක එක නේද? අර රට නිරෝගීව තියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පුතේ එහෙනම්. හරි පුතේ එහෙනම් හොඳයි ජය වේවා. හොඳයි සතුටුයි. හරි හරි.